හායි යාළුවනේ කොහොමද ඉතින්? අද මම ඔයාලට අරගෙන ආවේ ලෝකෙම හොල්ලපු අන්තිම තප්පරය වෙනකන් කවුද වැරදිකාරයා කවුද නිවැරදිකාරයා කියලා හිතාගන්නවත් බැරි පිස්සු හැදෙන සුපිරිම ෆිල්ම් එකක්. පොඩ්ඩක් හිතන්න. ඔයාට හැමදේම නැති වෙලා පාරට වැටෙන්න ඉන්න වෙලාවක ලෝකෙ ඉන්න සුපිරිම සල්ලිකාර පවුලක මෙහෙකාරියෙක් විදිහට වැඩ කරන්න chance එකක් ලැබෙනවා. ඒ ගෙදර මහත්තයා නිකන් හරියට සුර කුමාරයෙක් වගේ හරිම කරුණාවන්තයි. හැබැයි එයාගේ නෝනා නම් හරිම වසවර්ති පාටයි. හොඳටම සයිකෝ. ඉතින් ඔයාට මේ අහිංසක මහත්තයා ගැන අනුකම්පාවක් ඇති වෙලා එයා එක්ක ආදරෙන් බැඳිලා මේ පිස්සු නෝනගෙන් එයාව බේරගන්න try කරන්න ඕනි කියලා හිතෙනවා. හැබැයි ඔයා දන්නේම නැතුව මේ අහුවෙන්න යන්නේ ලෝකේ තියෙන දරුණුම ලේන් තෙත්තුන උගලකට කිව්වොත්. ඔව්. අද අපි කතා කරන්නේ ෆ්‍රේඩා මැක්ෆේඩන්ගේ ලෝක ප්‍රසිද්ධ නවකතාව ඇසුරෙන් 2025 අවුරුද්දේ රිලීස් වුණ The Housemaid කියන චිත්‍රපටය ගැන. මේ කතාව මැදදී සහ අවසානයේදී මුළු කතාවම කනපිට හැරවෙන සුපිරි ට්විස්ට් දෙකක් තියෙනවා. ඒ නිසා කතාව එක තප්පරයක්වත් මග අරින්න නැතුව ඉවර වෙනකම් බලන්න. හරි, එහෙනම් අපි යමු මේ පිස්සු හැදෙන කතාව ඇතුළට. අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මිලි. මෙයා මේ දවස්වල ජීවත් වෙන්නේ තමන්ගේ පරණ කාර් එක ඇතුලේ. මෙයාට රස්සාවක් නැහැ. සල්ලි සතයක්වත් නැහැ. හැබැයි මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නයත් ඒක විතරක්ම නෙවෙයි. මිලි කියන්නේ කලින් මිනිමැරුම් චෝදනාවකට හිරේ ගිහින් නිදහස් වෙලා ආපු කෙනෙක්. ඉතින් මෙයාට නීතියෙන් නියෝග කරලා තියෙනවා ඉක්මනට ස්ථිර රස්සාවක් හොයාගන්න කියලා. එහෙම නොවුනොත් එහෙම මෙයාට ආයෙමත් යන්න වෙන්නේ හිරගෙදරටම තමයි. ඔන්න ඔය වගේ අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවක තමයි මෙයාට වින්චෙස්ටර් පවුලේ මෙහෙකාරියෙක් විදිහට සම්මුඛ සාකච්ඡාවකට එන්න කියන්නේ. මෙයා මේ ලස්සන මාලිගාවක් වගේ තියෙන වින්චෙස්ටර් මන්දිරයට යනවා. එතනදී මෙයාට හමු වෙන්නේ නෝනා. ඒ කියන්නේ නිනා වින්චෙස්ටර්. නිනා කියන්නේ මාරම ලස්සන හැඩකාර ඒ වගේම සල්ලිකාර ගෑනු කෙනෙක්. හැබැයි එයා මිලී දිහා බලන්නේ නම් හරි මූසල බැල්මකින්. නිනා මිලීගෙන් පරණ විස්තර අහනවා. මෙතෙන්දී නිනා Tamanගේ හිරේ ගිය විස්තර හංගලා බොරු CV එකක් තමයි දෙන්නේ. නිනා ඒක බලලා කියනවා මම ඔයාව මගේ මෙහෙකාරී විදියට ගන්න පුළුවන් කියලා. මිලීට අදහ ගන්නත් බැරි වෙනවා. තමන්ට මේ වගේ සුපිරි මාලිගාවක රස්සාවක් ලැබුණ එක ගැන මෙයා මාරම සතුටින් තමයි ගෙදර යන්නේ. හැබැයි මෙයා දන්නේ නැහැ තමන් මේ යන්නේ සැබෑ ජීවතුන් අතර ඉන්න අපායකට කියන එක. ඔන්න මිලී මේ ගෙදර වැඩට එනවා. හැබැයි වැඩට ආපු පළවෙනි දවසේ ඉඳන්ම මිලීට තේරෙනවා නිනා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි කියලා. මෙයාට තියෙන්නේ පුදුමාකාර මානසික ලෙඩක්. මිලී මුළු ගෙදරම මහන්සියලා අතු ගන්නවා. පිහදාලා පිරිසිදු කරනවා. හැබැයි නිනා ඕනකමින් එතනට ඇවිත් බිමට වයින් වීදුරුවක් හලනවා. හලලා මූණටම කියනවා මේක ආයේ ක්ලීන් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි. නිනා කඩෙන් ලස්සන ඇඳුම් අරන් ඇවිත් ඒවා එයාට කැතයි කියලා කෑ ගහලා පොළවේ ගහනවා. ගෙදර වැඩ කරන අනිත් අයට බනිනවා. මිලී මේ හැමදේම මාර ප්‍රශ්නයක් වෙනවා. හැබැයි රස්සාව නැති වුණොත් හිරේ යන්න වෙන නිසා මිලී මේ හැමදේම කාගෙන ඉවසනවා. දැන් අපි බලමු මිලීට ඉන්න දුන්න කාමරේ මොකක්ද කියලා. මේ ගෙදර ප්‍රධාන කාමර ඔක්කොම මාරම සුඛෝපභෝගී. හැබැයි මිලීට දෙන්නේ ගෙදර උඩම තට්ටුවේ වහලයට යටින් තියෙන පුංචිම පුංචි අට්ටාල කාමරයක්. ඒ කාමරය ඇතුලේ තියෙන්නේ එක ඇඳක් විතරයි. හුස්ම ගන්නත් අමාරුයි. ඒ හැම දෙයකටම වඩා බය හිතෙන දේ තමයි ඒ කාමරේ දොරේ තියෙන ලොක් එක. ඒ දොර ඇතුලෙන් ලොක් කරන්න බෑ. ලොක් කරන්න පුළුවන් වෙන්නේ එළියෙන් විතරයි. ඒ කියන්නේ කවුරු හරි එළියෙන් දොර ලොක් කළොත් ඇතුලේ ඉන්න කෙනාට කිසිම දවසක එළියට එන්න වෙන්නේ නැහැ. මේක දකිද්දි මිලේගේ හිතට ලොකු බයක් දැනුණා. මෙයා ඒක ගණන් ගන්නේ නැහැ. ඔන්න ඔහුම දවස් ගෙවෙද්දි තමයි කතාවට අර මම මුලින් කියපු කුමාරයෙක් වගේ ඉන්න ඇන්ඩ්‍රි වින්චෙස්ටර් එන්නේ. ඇන්ඩ්‍රි කියන්නේ මාරම ලස්සන හැදියාවක් තියෙන ඒ වගේම කෝටිපති ව්‍යාපාරිකයෙක්. හැබැයි මෙයා තමන්ගේ බිරිඳ වෙන්න නිනා එක්ක ඉන්නේ නම් මාර කලකිරීමේ. ඇන්ඩ්‍රි මුලින්ම මිලිව දකිද්දි එයාට ගොඩක් කරුණාවන්ත වෙනවා. නිනා මිලීට බනිද්දි ඇන්ඩ්‍රි මැදට පැනලා මිලීව බේරගන්නවා. දවසක් ඇන්ඩ්‍රි මිලීව තනියම මුණ ගැහිලා මෙන්න මෙහෙම කියනවා. මිලි, ඔයා නිනා කරන දේවල් වලට තරහ ගන්න එපා. එයාට මාරම දරුණු මානසික ලෙඩක් තියෙනවා. එයා බෙහෙත් බොන්නෙත් නැහැ. මම මේ ගෑණි එක්ක ජීවත් වෙන්නේ හැත්තරම අපායක වගේ කියලා. මේක අහද්දි මිලීට ඇන්ඩ්‍රි ගැන මාර දුකක් හා අනුකම්පාවක් ඇති වෙනවා. දවසින් දවස ඇන්ඩ්‍රි මිලීට ගොඩක් ලං වෙනවා. එයා මිලීට රහසින් ලස්සන ඇඳුම් අරන් දෙනවා.
මෙයාගේ සුවදුක් හොයලා බලනවා. ඉතින් අපේ මිලීටත් තමන්ගේ සීමාව අමතක වෙලා ඇන්ඩ්‍රි ගැන ආදරයක් ඇති වෙනවා. දවසක් නිනා ගෙදර නැති වෙලාවක මේ දෙන්න අතර රහස් සම්බන්ධයක් ඇති වෙනවා. ඔයාලට තේරෙනවද ඉතින් රහස් සම්බන්ධයක් කියපුවාම? මෙතනින් පස්සේ මිලී හිතන්න පටන් ගන්නවා මේ වගේ රත්තරන් මිනිස්සෙක් අර වගේ සයිකෝ ගෑණියෙක් එක්ක ඉන්න එක මාරම අපරාධයක්. මම කොහොම හරි මේ නිනාව මේ ගෙදරින් එලවලා ඇන්ඩ්‍රිව මගේ කරගන්නවා කියලා. ඔන්න ඔහොම මිලී හීනමව්මව ඉන්නකොට තමයි මුළු කතාවම උඩු යටි කුරු කරවන ඒ භයානක දවස එන්නේ. ඔන්න එක දවසක් රෑක නිනා ගෙදර නෑ. ඇන්ඩ්‍රි හා මිලී සාලේ ඉන්නවා. හැබැයි එකපාරටම ඇන්ඩ්‍රිගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාගේ අර තිබ්බ කරුණාවන්ත හිනාව නැති වෙලා මූණට මාරම සයිකෝ පෙනුමක් එනවා. එයා එකපාරටම මිලීගේ කොණ්ඩෙන් ඇදගෙන එයාව අර උඩ තට්ටුවේ තියෙන එළියෙන් විතරක් ලොක් කරන්න පුළුවන් අට්ටාල කාමරයට ඇදගෙන යනවා. මිලී කෑ ගහනවා, බය වෙලා අඬනවා. හැබැයි ඇන්ඩ්‍රි කිසිම හිතක් පපුවක් නැති විදිහට මිලීව කාමරයට තල්ලු කරලා දොර එළියෙන් ලොක් කරනවා. යාළුවනේ, මෙන්න මෙතෙන්දි තමයි චිත්‍රපති අධ්‍යක්ෂකවරයා අපිට කතාවේ පළවෙනි සහ ලොකුම ට්විස්ට් එක පෙන්වන්නේ. මෙතෙක් වෙලා අපිට පෙන්නපු නිනාගේ පැත්තෙන් කතාව ආපස්සට පෙන්වන්න ගන්නවා. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ ඇත්තටම නිනා කියන්නේ පිස්සු ගෑණියෙක් නෙවෙයි කියලා. මේ කතාවේ ඉන්න සැබෑම සයිකෝකාරයා, සැබෑම තිරිසනා තමයි මේ අහිංසක පාඩට හිටපු ඇන්ඩ්‍රි. ඒ කියන්නේ වින්චෙස්ටර් පවුලේ අයිතිකාරයා. ඇන්ඩ්‍රි කියන්නේ කාන්තාවන්ට දරුණු විදිහට ශාරීරිකවත් මානසිකවත් වද දෙන විකෘති ආශාවන් තියෙන සයිකෝ පිස්සෙක්. එයා කලින් තමන්ගේ බිරිඳ නිනාවත් ওই විදිහටම අට්ටාල කාමරේ දවස් ගණන් හිර කරලා කන්න බොන්න නොදී වද දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඇන්ඩ්‍රි සමාජයට පෙන්නලා තිබ්බේ නිනා කියන්නේ පිස්සෙක් කියලා. ඒ නිසා නිනා පොලිසියට මොනවා කිව්වත් ඒක කවුරුත් විශ්වාස කරේ නැහැ. මොකද සල්ලි සහ බලය තිබ්බේ ඇන්ඩ්‍රිට නිසා. හැබැයි නිනා කියන්නේත් ලේසියෙන් පරාජය බාරගන්න ගෑණියෙක් නෙවෙයි. තමන් ඉන්න මේ අපායෙන් බේරෙන්න සහ ඇන්ඩ්‍රිගෙන් පලිගන්න නිනා මාරම භයානක මාස්ටර් ප්ලෑන් එකක් ගැහුවා. අන්න ඒ ප්ලෑන් එකේ පළවෙනි පියවර තමයි මිලීව මේ ගෙදර වැඩට ගන්න එක. නිනා මිලීගේ පරණ විස්තර හොයලා බලද්දි දැනගන්නවා මිලී කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි. තමන්ට කරදරයක් කරන්න ආපු රේපිස් කෙනෙක්වත් මරලා ඉරේ ගියපු කෙල්ලෙක් කියලා. නිනා දැනගත්තා මිලීට හොඳට පණ තියෙනවා. තමන්ට අනතුරක් වුණොත් ඕනම වෙලාවක ඕන කෙනෙක්ව මරන්න වුණත් බය නැති ගෑණියෙක් කියලා. නිනා ඕනකමින්ම මිලීව කේන්ති ගැස්සුවා. ඇන්ඩ්‍රිට මිලී ළඟට යන්න ඉඩ දුන්නා. නිනා මීටර් කරලා තිබ්බේ ඇන්ඩ්‍රි අනිවාර්යෙන්ම මිලීවත් මේ දැලට පටලවගෙන අර අට්ටාල කාමරයට අරන් ගිහින් හිර කරලා වද දෙන්න පටන් ගන්නවා කියන එක. එහෙම වුණොත් මිලී අනිවාර්යෙන්ම නිකන් ඉන්නේ නැහැ. තමන්ගේ බේරීමට ඇන්ඩ්‍රිව මරලා දානවා කියලා නිනා කලින්ම ප්ලෑන් කරලායි තිබ්බේ. බලන්න යාළුවනේ, මේ ගෑනු දෙන්න අතර සිද්ධ වෙන මානසික සටන කොච්චර දරුණුද කියන එක. ආයෙමත් අපි අර අට්ටාල කාමරේ පැත්තට යමු. ඇන්ඩ්‍රි දොර ඇරගෙන කාමරය ඇතුළට එනවා මිලීට තමන්ගේ විකෘති වද හිංසා ටික දෙන්න කියලා හිතාගෙන. හැබැයි අපේ මිලී කියන්නේ ලේසියෙන් අත්හරින කෙල්ලෙක් නෙවෙයි. ඇන්ඩ්‍රි ළඟට එද්දි මිලී එකපාරටම එයාට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මෙතෙන්දි මේ දෙන්න අතර මාරම ලේ වැగిරෙන දරුණු රණ්ඩුවක් යනවා. ඇන්ඩ්‍රි හිතුවේ මිලී කියන්නේ අහිංසක කෙල්ලෙක් කියලා. හැබැයි මිලීගේ පරණ හිරකාර පෙනුම සහ කේන්තිය එකපාරටම එළියට එනවා. මිලී කාමරේ තිබ්බ අර බරයි ආයුධයකින් ඇන්ඩ්‍රිගේ ඔළුවටම පාරක් ගහනවා. ඇන්ඩ්‍රි ලේ පෙරාගෙන බිම වැටෙනවා. හැබැයි මිලී එතනින් නතර වෙන්නේ නැහැ. ඇන්ඩ්‍රි ආයෙමත් නැගිට්ටොත් තමන්ව මරනවා කියලා දන්න නිසා මිලී දිගින් දිගටම ඇන්ඩ්‍රිට පහර දීලා එයාව මෙලවින් තුරන් කරලම දානවා. ඇන්ඩ්‍රි තමන් කරපු පව්වලට වන්දි ගෙවලා මෙතනම මැරිලා වැටෙනවා. ඇන්ඩ්‍රි මැරුණට පස්සේ ගෙදරට පොලිසියෙන් එනවා. හැබැයි මේ ගෙදර ඇතුලේ ඇත්තටම උන සේරම සෙල්ලම් දන්නේ නිනා සහ මිලී විතරයි. නිනා මාරම දක්ෂ විදිහට පොලිසියට රංගපෑමක් කරලා එයා කියනවා මගේ හස්බන්ඩ් සයිකෝ කෙනෙක්. එයා මටයි මේ මෙහෙකාරියටයි දෙන්නටම වද දුන්නා. මෙයා මැරුණේ අපෙන් බේරෙන්න හදද්දී සිද්ධ වුණ අනතුරකින් කියලා. ඇන්ඩ්‍රිගේ පරණ වද හිංසාවල සාක්ෂිත් ගෙදර තිබ්බ හින්දා පොලිසියෙන් එක සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. අන්තිමේදී මිලී තමන්ට නිදහස අරන් දුන්න එකට උපකාරයක් විදිහට නිනා මිලීට ඩොලර් ලක්ෂයක ලොකු චෙක් එකක් දෙනවා. මේ ගෑනු දෙන්නම එකතු වෙලා අර සයිකෝ කෝටිපති මහත්තයාගෙන් තමන්ගේ ජීවිතවල නිදහස දිනා ගන්නවා. ඉතින් යාළුවනේ, ඔන්න ඕකයි The Housemaid චිත්‍රපටයේ සම්පූර්ණම කතාව. අපිට පිටින් පෙනෙන සල්ලි, ලස්සන, සිනහවල් ඇතුලේ මොන වගේ කුණු වෙච්ච දරුණු සත්‍යයක්
හැංගිලා තියන්න පුළුවන්ද කියලා මේකෙන් පේනෝ නේද? කතාව ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පල්ලෙහාන් මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම මිශ්‍ර සිනමා සිංහල channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියටත් මේ වගේ පට්ට ෆිල්ම්ස් ඔයාලා ආස කරන සුපිරි මේවා ඒ විදිහටම අරන් එනකම් ඔයාලා හැමෝටම ජය වේවා.